ගඩොල් බිලියන 4ක් කිලෝමීටර් 21000ක් දුරට අවුරුදු 2000ක් තිස්සේ හදපු ලෝකේ පුදුම හතෙන් එකක්. අද මං ඇවිල්ලා ඉන්නේ ලෝකේ පුදුම හතෙන් එකක් වෙන චීන මහා ප්‍රාකාරය බලන්න. එහෙනම් රැඳි සිටින්න මගේ වීඩියෝ එකත් එක්ක අපි යමු බීජිං අන්තියෙන් චීන මහා ප්‍රාකාරය මුදුනට එහි සුන්දරත්වය බලන්න. චීනයේ බොහායි මුහුද ගාව ඉඳලා බටහිර චීනයේ ගෝබි කාන්තාරය දක්වා මේ චීන මහා ප්‍රාකාරය හදලා තිනවා. මේ චීන මහා ප්‍රාකාරය චීනයේ ප්‍රාන්ත කිහිපයක් කරා බීජිං, හෙබෙයි, ජෙන්සු වගේ ප්‍රාන්ත කිහිපයක් කරා තමයි වැටලා තියෙන්නේ. ඉතින් මේක හදන්න හේතු වන කරුණු කාරණා ගොඩාරියක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මේ ගැන. ඉතින් මේ චීන මහා ප්‍රාකාරය බලන්න එන්ට්‍රන්ස් එකට යන්න අපේ සිකියුරිටි ක්ලියරන්ස් කීපයක් පහු කරන්න ඕනේ. ඉතින් මේ ස්ථානය තමයි මෙතනින් තමයි අතුරට යන්නේ. අපි අරන්ගෙන බාණ්ඩ බෑග් සියල්ලම ආරක්ෂක පරීක්ෂාවකින් පසුව තමයි අපිට ඇතුළට යන්න දෙන්නේ. ආරක්ෂක පරීක්ෂාවකින් පස්සේ ටිකට් එකක් පෙන්නලා මෙන්න මේ වගේ විවෘත කොටසකට තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් චීනයේ සම්ප්‍රදායික දේවල් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. මේ ඈතින් පේන්නේ චීන මහා ප්‍රාකාරය පේන ආකාරය. අපි ඉස්සරහට ගිහලා බලමු ළඟට. දැන් චීන මහා ප්‍රාකාරයේ බීජිං අන්තයෙන් ඉහළට නගින්න පටන් ගත්තා. ශීඝ්‍ර නැග්මක් තියෙනවා ඉස්සරහට. පැය දෙකක කාලයක් ඇතුළත ගිහිල්ලා එන්න තමයි බලාපොරොත්තු වුණුනට. ඉතින් ගිහිල්ලා බලමු. මේ අවුරුදු 2000ක් තිස්සේ අවස්ථා කීපයකදී ගඩොල් බිලියන 4කට ආසන්න සංඛ්‍යාවක් පාවිච්චි කරලා කිලෝමීටර් 21000ක් දුරට හදපු චීන මහා ප්‍රාකාරය බලන්න තමයි මේ පයින් යන්නේ. මේ ප්‍රාකාරය හදන්න එක අරමුණක් තමයි ආරක්ෂාව. ඉතින් ඒ අනුව මේකේ ගහලා තියෙනවා අංක 7 වෙනි බලකොටුව කියලා. ඉතින් ඇත්තටම මේක වොච් ටවර් එකක් විදියට වෙන්නදී පාවිච්චි කරන්න නැත්තේ. අප්‍රේල් මාසේ 17 වෙනිදා. දැන් මේ බීජිං නගරයේ වෙලාව උදේ 9:00යි. මම නිකමට උෂ්ණත්වය බැලුවා. සෙල්සියස් අංශක 14ක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මේ බලන්නකො මේක වින්ටර් එක ඉවර වෙලා දැන් මේ සමයක පටන් ගන්න. අද අප්‍රේල් මාසේ 17 වෙනිදා වෙලාව බීජිං නගරයේ වෙලාව උදේ 9:00 විතර. මේ උෂ්ණත්වය මම නිකමට බැලුවා දැන් සෙල්සියස් අංශක 14ක් වගේ තමයි පෙන්වන්නේ. ඉතින් මේ සීත කාලය ඉවර වෙලා මේ ඊළඟ ඍතුවට යනකොට මේ ගස්වල සෑහෙන වෙනස්කමක් තියෙනවා. දැන් ගස්වල කොළ හැලිච්ච ගස්වල කොළ දැන් ටික ටික දලුලාගෙන එනවා. හරිම සුන්දර වටපිටාවක් තමයි මේ චීන මහා ප්‍රාකාරය වට දසුන් පෙරෙන් පේන්නේ. දැක්ක දුෂ්කරම දේ තමයි මේ පඩි අතර තියෙන පරතරය ඉතාම වැඩි. අඩියකට වඩා වැඩි මේක පඩියක්. ඉතින් මේක ඒ වගේම ශීඝ්‍ර නැග්මක් තියෙන්නේ. අර සිරිපාදේ මහගිරි නබේ නගිනවා වගේ තමයි පේන්නේ. අපි ඊටත් වඩා මේක අමාරුයි. මොකද හේතුව මේ පඩිවල තියෙන පරතරය ඉතාම වැඩි. සහ ශීඝ්‍ර නැග්මක් එක තමයි මේ මුදුනට යන්න තියෙන්නේ. මේ මහා ප්‍රාකාරයෙන් භාගයක් විතර නැගලා ඉන්නේ. තව මේ වගේම දුරක් යන්න තියෙනවා. මම කිව්වා වගේ එකම ප්‍රශ්නේ මේ පඩි අතර තියෙන පරතරය ගොඩක් වැඩි. ඒතකොට මහන්සිය ටිකක් වැඩි. ඒකට යන්න ඕනේ අනිවාර්යයෙන් මුදුනට. විමාන වටපිටාව. තවත් බලකොටුවක් තියෙනවා.
කියන්නේ ගාඩ් ටවර් එකක්. එතනට ගිහලා බලමු අපෝ. මේක නගින්න තියෙන ශීඝ්‍ර බෑවුම හින්දා පොඩ්ඩක් නගින කට්ටියට ඇත්තටම අමාරුයි. ඉතින් අතරින් පතර නැවතට තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. මම මේ නගින්නේ මේකේ එක අන්තයකට විතරයි. මේක බලකොටුව සම්පූර්ණයෙන් ගත්තොත් මේ බීජිං අන්තයේ පේන මේකේ ගොඩක් තැන් කීපයක් තියෙනවා. අර ඈතින් පේන නිකාන්තයක්. මේ හැමතැනම වොච් ටවර් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. ඒවට යන්න වෙනම කාලයක් ගත වෙනවා. අන්න ඈතින් කෝච්චියක් එනවා. පේනවද ඔයගොල්ලෝ? මේ චීනය ගත්තම ඇත්තටම මේ ගමනාගමනය නම් ඉතාම දියුණු මට්ටමක තියෙන රටක්. දුම්රිය ගත්තත් එහෙමයි, පොදු ප්‍රවාහනය ගත්තත් එහෙමයි. මම දැක්ක එක දෙයක් තමයි මේ රෑ 10ටත් මිනිස්සු දෙන්න හිටියත් බස් එක බලකොටුව ගාවටත් ආවා. මම දෙක ඇතුළේ ඉන්නේ. ඇතුළ හරිම සීතලයි. මේ බලන්නකෝ. මම දන්නේ ඒ රජ කාලේ මේක ආරක්ෂා කරන සෙබළු මේ තැන්වල ඉඳලා මේ විදියට පිටතින් එන සතුරු හමුදාවන් දිහා බලාගෙන ඉන්න ඇති. බලන්න මෙතන තාම පේන view එක. අර කෝච්චිය තාම පේනවා ඇති. අන්න අර පැත්තේ. ඊළඟ බලකොටුවත් බහුව කරගෙන ඉස්සරහට යනවා. තව බලකොටුවක් තියෙනවා මුදුනේ. ඒකට යන්න තමයි මගේ බලාපොරොත්තුව. හරි ගිහලා බලමු. පඩියක් ගොඩක් උසයි කියලා මේ බලන්න මේ. මේක ගත්තොත් එහෙම මේක පඩියක්. සමහර තැන්වල අඩු පල්ලක් තිබ්බට ගොඩක් තැන්වල මේ පඩියක උස ඉතාම වැඩි. ඒක නගින්න අමාරුයි කිව්ව එකයි මෙන්න මෙතන නම් මේ අඩුයි ගොඩක්. ඉතින් ටිකක් මහන්සි දැනෙනවා උත නගිද්දී. ඒ මහන්සි යටපත් කරගෙන මේ වටපිටේ සුන්දරත්වය දැක්කම සෑහෙන හිතට නිදහසක් දැනෙනවා. තව දෙයක් තමයි මේගොල්ලෝ මේ කියන මහා ප්‍රාකාරයේ මුල් ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න දීලා නැහැ. සමහර ප්‍රතිසංස්කරණ කරලා තිනවා. මේ බලන්න. ඒවා ආරක්ෂා වෙන විදිහට තමයි මේ ප්‍රතිසංස්කරණ කටයුතු ඔක්කොම කරලා මේක ලෝකෙට ආරක්ෂා කරලා තියෙන්නේ. යන්කෝ උඩටම තව ටිකයි. මම හිතන්නේ වැස්ස දවසට මේක ගොඩක් ලිස්සනවා ඇති. දැන් නම් ළඟයි උඩේකට. පොඩ්ඩක් මහන්සිය අඩු කරගන්න වාඩි වෙන තැනක් තියෙනවා. මේ අංක 9 බලකොටුව ගාව මෙතනට ගොඩක් ඈතට ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මේ බලන්නකෝ
තව පොඩ්ඩේ ෆෝන් එකත් වැටෙනවා. අංක 9 බලකොටුව ඇතුළට දැන් මං යනවා. ඈතින් හයිවේ එකකුත් පේනවා. මේක ඇතුළේ නම් හරිම කූල්. මුදුනේම මොකද්ද මේ හදලා තියෙන්නේ නැත්තේ? මොකක් කියලාද ඔයගලන්ට හිතෙන්නේ? මාළිගයක්? එහෙම නැත්නම් වොච් ටවර් එකක්? කියන්නේ ගාඩ් ටවර් එකක්? මොකද හිතෙන්නේ? එහෙනම් ගිහිල්ලා බලමු නේද? මොන දැන් මම මේ උඩින්ම තියෙන මේ චීන සංස්කෘතික අංගයන්ගෙන් පරිපූර්ණ චීන ගෘහ නිර්මාණ ශිල්පීන් අනුන මේ පුංචි කුටිය දිකට කුටිය දිහාවට ඇතුළට ගිහිල්ලා බලන්නයි යන්නේ. මේ මොර කුටියක් කියලා අය වෙනාට මේක දැන් පොඩි ෂොප් එකක් බවට කියන්නේ අනුස්මරණ පළකයන් සිහිවටනයන් තියෙන පුංචි කඩයක් බවට පත් කරලා තියෙන්නේ. මෙන්න පැන්ඩල ඉන්නවා. පැන්ඩ කියන්නේ චීනයේ ප්‍රධානම සංකේතයක්. ඉතින් චෙන්ග්ඩු වලට මං ගියා කලින් මේ ගිහින් එන්න කලින් චෙන්ග්ඩු නගරය තමයි මේ පැන්ඩා සත්වයන්ගේ නිජබිම. ඉතින් චෙන්ග්ඩු වල අපිට පැන්ඩලා බලා ගන්න පුළුවන් ටිකක් ඈතට ගියාම ඉතින් බීජිං වල නම් මේ මම වැඩි අහලා නැහැ පැන්ඩලා ඉන්නවා කියලා. මේ මොකද වඳ වී යන සතෙක් මේගොල්ලෝ ඊටාම හොඳින් සංරක්ෂණය කරනවා මේ පැන්ඩා සත්වයන්ව. ඉතින් මෙයාලගේ ලස්සන කතා ටිකක් තියෙනවා. වෙලා තිබොත් ඒකත් මම ඔයගොල්ලන්ට කියන්නම්. එහෙනම් අපි ඉස්සරහට යමු මේ සූනිය ටිකක් බලාගෙන. Okay, 那我继续吧。好的。 හයි. මේ සුවේනිකේ ඉන්න අපේ චීන ජාතික මහත්මයා. පල්ලෙහාට පල්ලම් බහින්න ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මම හෙමින් තමයි උඩට ආයේ ටිකක් වටපිටාව බලාගෙන වීඩියෝ උත් කරගෙන දැන් මම මේ ආපහු චීන මහා ප්‍රාකාරයේ බීජිං අන්තේ පහළට බහින ගමන් ඉන්නේ. ඉතින් මට දැන් ඇත්තටම මැවිලා පේනවා මේක අවුරුදු 1000කට 1500කට කලින් කොහොම තියෙන්නේ ඇද්ද කියලා. මේ තරම් මේ අමාරු දුර්ගයන් හරහා කිලෝමීටර් 21000කට ආසන්න දුරක් මේ චීන මහා ප්‍රාකාරය හදන්න කොච්චර ශ්‍රමයක් වැය වෙන්නේ නැද්ද? කොච්චර අනතුරු සිද්ධ වෙන්නේ නැද්ද? ඉතින් මං හිතන්නේ රජවරු කීප දෙනෙක් එක්කෙනෙක් නෙමෙයි රාජවංශ කීපයක් එකතු වෙලා තමයි මේ චීන මහා ප්‍රාකාරය සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ. ඉතින් ඒ ගැන විස්තර මම තව ටිකක් අධ්‍යයනය කරලා ඔයගලන්ට කියන්නම්. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා පොඩි බීම එකකුත් බීලා මගේ බලාපොරොත්තුව බීජිං නගරයට ආපහු යන්න. ඉතින් පල්ලෙහාදී හම්බ වෙමු. ඇත්තටම හරිම ලස්සනයි නේ මේ බලන්නකෝ මේ. මේ වටපිටාවට ආවම මට මතක් වෙන්නේ අපේ හෝටන් තැන්නේ තියෙන සුන්දරත්වය. අර කළු පහනින් දිගටම ගිහිල්ලා බබර කන්දැල්ල හරහා ගොම්මොල්ලිය වංගෙඩිගල බලාගෙන වැලි වංගුව පහු කරගෙන ඔහිය දක්වා යන මාර්ගයත් මෙන්න මේ වගේ ලස්සන වටපිටාවෙන් සමන්විත පරිසරයක්. ඉතින් මට මේක දැක්කම ඇත්තටම මනසට ආවේ අන්නේ පාර. කළු පහන ඉඳලා ඔහියට යන පාර. ඔයගොල්ලන්ට කියන්න අමතක වුණා අර සුවර්ණ ෂොප් එකකින් මම ගත්තා
පොඩි සමරුවක් මේ බලන්න මේ. කාර ලස්සනයි. පොඩ්ඩ හෙළුනාම හරිම ලස්සන සවුන්ඩ් එකක් එන්නේ. මේක යුවන් 100කට මම ගත්තේ. අර උඩට ගිහිල්ලා වෙලාවේ ඔයගොල්ලන්ට මම පෙන්නුවේ සෝනි ෂොප් එකක් කියලා. අන්න ඒකේදී වල තමයි මේක ගත්තේ. මේක විතර තිබුණ හරිම ලස්සනයි. බලකොඩ මම පල්ලෙහා බලකොඩුවකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ බලන්න මේ යුවන් 100ක් කියන්නේ ලංකාවේ මුදලෙන් රුපියල් 5000කට ආසන්න මුදලක්. මේ පල්ලෙහාදීත් අපිට මේ සෝනියස් ගන්න පුළුවන්. How much? How much? මේ තොප්පියක් බලමු. යුවන් 160ක් වෙනවා. 160 යුවන්. ඕකේ. thank you. මේ පොඩ්ඩක් මිල අධිකයි. ඒකින්ද මේ හොඳට බලලා තමයි පරීක්ෂා කරලා බලලා තමයි ගන්න ඕනේ. මම අර උඩදී ගත්ත සෝනි එකත් යාලා කිව්වා 150ක් කියලා. මං 100කට දෙන්න කියලා තමයි ඒක කතා කරලා ගත්තේ. ඉතින් මේ ඇත්තටම චීනේ බඩු ගනිද්දී පුළුවන් තරම් අපි මිල හෙට්ටුක භාගයෙන් කරලා ගන්න ඕනේ. නැත්නම් ඒගොල්ලෝ කියන ගණන් වලට ගන්න ගියොත් එහෙම ලොකු ගාණක් ඉස්සෙල්ලා අපිට කියනවා. අපිට මේ මිලදී ගන්න ඕන ගාණ ඒගොල්ලන්ට කිව්වම ගොඩක් වෙලාට එයාලා අපිට ඒක දෙනවා.